පින්වතුනි ඒ නිසා ඔබට ධර්මාවබෝධයට වැදගත් කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීම කොච්චර අමාරුද කියලා උපමාවක් පෙන්නනවා. ඒ උපමාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි ඔන්න මහා අපරාධකාරී කොරෙක් ඉන්නවා. කොහොම හරි කට්ටි පැන පැන රාජබටයන්ට හසු නොවී අපරාධ කර කර ඉන්න හොරෙක්. අපරාධ ගොඩාක් තියෙන මේ හොරාව හදිස්සියෙම කොහොම හරි රාජබටයෝ අල්ලගන්න. අල්ලගෙන රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා රජතුමනි මෙන්න මේ හොරා. දැන් රජ්ජුරුව ඉදිරියේ කරපු අපරාධ මේක මේවා කරා මිනී මැරුවා අපරාධ කරා හොරකම් කරා ඔක්කොම කියනවා. රජතුමනි සුදුසු දඬුවමක් පමුණවන්න කියන. රජ්ජුරුව ඒ වෙලාවේ කියනවා හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් උදේ පාන්දර පැමිණුවේ. හෙල්ල පාරවල් 100ක් අනිනවා. මේක උපමාවක්. මේ හෙල්ල පාරවල් 100ම අනිනකොට දැන් උල් වලින් අනිනකොට උල් 100කි. මේ කොනිත්තනව නෙමෙයිනේ. විශාල වේදනාවක් තුල කෑ ගහ විලාප දිදී ඉන්නවා. දවල් රජ්ජුරුවන්ට මතක් වෙනවා මේ මිනිහා මැරුණත් දන්නේ නැහැ. රාජබටයගෙන් අහනවා අර පව්කාරයට පණ තියනවද බලාපන් කියන. රජතුමනි තාම මැරිලා නැtei කියන. එහෙනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. රෑ නිදාගන්න යනකොට රජ්ජුරුවන්ට හවස මතක් වෙනවා තාම පණ තියනවද දන්නේ නැහැ කිය. රාජබටයන්ට කතා කරලා අහනවා අර අපරාධකාරයා පණ පිටින් ඉන්නවද බලාපල්ලා කිය. රජ්ජුරුව කියනවා ස්වාමීන් මේ රජතුමනි තාම පණ තියනවායි කිව්වා. එහෙනම් හවසටත් හෙල්ල පාරවල් 100ක් අනින්න. එතකොට දැන් දවසට කීයක්ද? 300ක්. දවසකට හෙල්ල පාරවල් 300 බැගි. මේ උපමාවේ බුදුහාඳුර පෙන්වන මහණෙනි අවුරුදු 100ක් හැමදාම ඇනලා. කවුරු හරි කිව්වොත් ඒ විදිහට ඒ තරම් දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් සෝවාන්වත් වෙන්න පුළුවන් කියලා මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියලා. එහෙම ධර්මය අවබෝධ කරන්න බෑ උල් වලින් ඇනලා. නමුත් මේ බුදුහාඳුර පෙන්වන්නේ මේකේ අනතුර. කවුරු හරි හේතු සහිතව කියනවා නම් දවසකට හෙල්ල පාරවල් 100 ගානේ අවුරුදු 100ක් ඇනලා ඒ වගේ දුක් විඳලා දුක අවබෝධ වෙනවා කියලා කිව්වොත් ඒක හේතු සහිතවම නම් ඒකට කැමති වෙන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ? එහෙම දේශනා කරන්න හේතුව ධර්මය අවබෝධ නොකිරීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ හෙල්ල පාරවල් උල් පාරවල් පිහි පාරවල් කාලා මැරිච්ච වාර ඔයිට වඩා වැඩි කියලා. අපි දන්නේ නැති වුණාට අනමතග්ග සංයුක්ත බුදුරජාණන් වහන්සේ පෙන්නන අපිම එළුව වෙලා ඉපදී ආපු ආත්මවල ඊළඟට හරක් වෙලා නොයේක ආත්මවල කුකුළු වෙලා බෙලි කැපුම් කාපු ආරවල ගලාගෙන ගිය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට ওই දීර්ඝ සසර ගමනේ අපි විඳලා තියෙන දුක දිහා ගත්තාම අර අවුරුදු 100ක් හෙල්ල පාරව කනවා කියන එකේ හැටි දෙයක් නෙමෙයි කිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා යුද්ධ 1000ක් දිනනවට වැඩිය මේ ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රජෙක් වෙලා උපදිනවටත් වඩා දිව්‍ය සැප සම්පත් ලබනවටත් වඩා සෝතාපට්ටි ඵලයේම ශ්‍රේෂ්ඨයි කිය. ඒ නිසා අපි දන් දෙනවා, පින් කරනවා, බණ අහනවා, බණ කියවනවා, බණ අස්සනවා. ඔය හැම පින්කමක්ම කරන්නේ එකම අරමුණක් තුල. ඒ තමයි මේ රැස් කරගන්න පින මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියන පින. ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරන්න කිය. නිවනම අරමුණු කරගෙන පින් කරගන්න කිය. අපි චුට්ටක් චතුරාර්ය සත්‍ය මං ඔබට තේරුම් ගන්න පුළුවන් සරල විදිහට පොඩි විස්තරයක් කරලා දෙන්නම්. දැන් අපි ගත්තහම චතුරාර්ය සත්‍ය අපි කවුරුත් දන්නවනේ දුක, දුකේ හට ගැනීම, දුක නැතිවීම, දුක නැති කරන මාර්ගය. දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ විදිහට ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්, ජරාපි දුක්ඛං ජරාවටපත් වීම දුකක්, ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධිය දුකක්, මරණම්පි දුක්ඛං මරණීය දුකක්, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් එක්ක එකතු වීම දුකක්, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං යමක් කැමති දේවල් නොලැබීම දුකක්.
සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛ. සංසීපෙන් ගත්තොත් පංචුපාදානස්කන්ධේ දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. දැන් ඕක අපි තේරෙන්න අපිට ගලපලා ගමු. මොකද මේ ධර්මයේ ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමා තුලින් බලන්න තියෙන. වෙන කෙනෙක් තුලින් නෙමෙයි. අපි හැම වෙලාවෙම අරයා කොහොමද මෙයා කොහොමද කියලා අනුන් තුලින් බැලුවට ධර්මයේ පෙන්වන්නේ තමා තුලින් බලන දෙයක්.